Hi guys, අපි අද මෙන්න මේ ලුක් එකෙන් මෙන්න මේ වගේ ලුක් එකකට බැඩි ට්‍රාන්ස්ෆර්මේෂන් එකට යන්නේ කොහොමද කියලා බලමු. මුලින්ම මම සන් ක්‍රීම් එකක් පාවිච්චි කරනවා. මේ සන් ක්‍රීම් එකේ පොඩි වයිට් කාස්ට් එකක් තියෙන නිසා ඒකෙන් ටෝන් අප් ක්‍රීම් එකක ඉෆෙක්ට් එක ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් normal සන් ක්‍රීම් එකකට උඩින් ටෝන් අප් ක්‍රීම් එකක් පාවිච්චි කරන්න. ඊළඟට මම මගේ අන්ඩර් අයිස් කලර් කරෙක්ට් කරගන්න හදන්නේ. මේකට මම පාවිච්චි කරන්නේ මෙන්න මේ ඔරේන්ජිෂ් ෂේඩ් එක ක්‍රයෝලන් ස්ටික් ෆවුන්ඩේෂන් වල එන ඇක්චුවල් කලර් කරෙක්ට් එකක් නැති වුණත් මෙන්න මේ වගේ ෆවුන්ඩේෂන් එකකින් උනත් අපිට පුළුවන් හරිම කලර් එක තෝරගත්තොත් කලර් කරෙක්ට් කරගන්න. මේ විදිහට තමයි ඇස් දෙකේ වෙනස තියෙන්නේ. ඊළඟට මම මගේ ස්කින් ටෝන් එකට මැච් වෙන ෂේඩ් එකකින් ෆවුන්ඩේෂන් ස්ටික් එකක් පාවිච්චි කරනවා. මේකත් ක්‍රයෝලන්ම තමයි. මේක මම පාවිච්චි කරන්නේ මූණේ සෙන්ටර් ඒරියා එකට විතරයි. අවුට් ඒරියා එකට මම පාවිච්චි කරන්නේ වෙන ෂේඩ් එකක්. මොකද ලේයර්ස් කිහිපයක බේස් එකකට වඩා මිනිමල් ලේයර් බේස් එකකට යන්න මම කැමති. ඒක නිසා කොන්ටුවරින් ඉෆෙක්ට් එකත් ෆවුන්ඩේෂන් වලින්ම ගන්න පුළුවන්. ෂේඩ්ස් මාරු කරලා ලස්සනට එක මැනේජ් කරගත්තාම. This is how the base is looking. මේ තියෙන්නේ අපි මූණේ සෙන්ටර් ඒරියා එකටයි අවුට් ඒරියා එකටයි පාවිච්චි කරපු ෆවුන්ඩේෂන් කලර්ස් දෙක අතර තියෙන වෙනස. මම nose contouring and around eye area contouring උත් මේ dark shade එකෙන්ම කරගන්නවා. මට තියෙන්නේ හරිම uneven eyebrows දෙක සම්පූර්ණයෙන් දෙවිදිහක්. ඉතින් ඒක නිසා මම මුලින්ම eyebrow brush එකෙන් හොඳට eyebrows shape කරගන්නවා. ඊට පස්සේ eyebrow powder එකක් සහ eyebrow brush එකක් පාවිච්චි කරලා eyebrows දෙකම ලස්සනට හඳ ගන්නවා. අද eye makeup එකට මම පාවිච්චි කරන්නේ මෙන්න මේ British Cosmetics palette එක සහ Jordana palette එක. මෙන්න මේ light shade එක තමයි මම base color එක විදිහට පාවිච්චි කරන්නේ. ඊළඟට මේ color එක මගේ transition shade එක විදිහට මම පාවිච්චි කරනවා. crease එක area එකෙන් මේ විදිහට color එක add කරගන්නවා. එතකොට ඔයගලන්ට දැන් බලා ගන්න පුළුවන් transition shade එකක් add කරාට පස්සේ ඊට කලිනුයි අතර තියෙන වෙනස. ඊට පස්සේ මෙන්න මේ dark brown color එක මම පාවිච්චි කරනවා. මේ palettes දෙකේම pigments ගොඩක් හොඳයි. textures වල වෙනසක් තියෙනවා. British Cosmetics palette එකේ හොඳ powdery texture එකක් තියෙනවා. ඒ වගේම Jordana palette එකේ හොඳ creamy texture එකක් වගේ තියෙනවා. හැබැයි මේ දෙකටම I literally just love so much. ඇසටටත් මම ඒ ෂේඩ්ස් වලින්ම චුට්ටක් ඩයිමෙන්ෂන් ඇඩ් කරනවා. අයිලයිනර් එක දාන්න කලින් මම මෙන්න මේ වගේ බ්‍රවුන් පෙන්සිල් ලයිනර් එකකින් චුට්ටක් ලයින් කරගන්නවා. ඊළඟට මම දැන් අයිලයිනර් එක තමයි දාන්නේ. මේකට මම පාවිච්චි කරන්නේ අයිලයිනර් පෙන් එකක්. මේක මට වචනෙන් විස්තර කරන්න බැරි නිසා ඔයාලා හොඳට බලා ගන්න කොහොමද අයිලයිනර් එක හිමීට බිල්ඩ් අප් කරන්න කියලා. මෙන්න මෙහෙම ඉනර් කෝන් එකේ හොඳට ඔයාලා පොයින්ටඩ් ලුක් එකක් ගන්න. ඒ වගේම ටයිට් ලයින් කරන්න අමතක කරන්න එපා. නැත්නම් ඒක කැපිලා පේනවා. මේ බලන්න ලස්සනට අයිලයිනර් එකක් දැම්මම කොච්චර අයි ලුක් එක වෙනස් වෙනවද කියලා. දැන් අයිලයිනර්ස් දාලා ඉවරයි ඇස් දෙකටම. ඊළඟට වෝටර් ලයින් එකට මම යූස් කරන්නේ කාජල් එකක්. හොඳට බලා ගන්න මේක කොහොමද මම කරන්නේ කියලා. අපි පොඩි ස්මෝකි අයිලයිනර් එකක් තමයි ක්‍රියේට් කරන්න යන්නේ. මොකද අපි බෑඩි මේකප් එකක් නේ කරන්නේ. එතකොට ඔයාලා මෙන්න මේ වගේ තින් බ්‍රෂ් එකක් අරගෙන ඒක අවුට්වර්ඩ්
බ්ලෙන්ඩ් කරන්න outer corners වලින් හොඳට ස්ප්‍රෙඩ් වෙලා එන විදිහට. ඊළඟට eyelashes curl කරලා mascara use කරනවා. මම පාවිච්චි කරන්නේ Viana lengthening mascara එකක්. ඊළඟට මම මෙන්න මේ චූටි eyelashes add කරනවා. මොකද baddie makeup වල special feature එකක් තමයි යාලා ගොඩක් eyelashes use කරනවා ටිකක් highlight වෙලා පේන්න. මෙන්න මේ විදිහට මම මට අවශ්‍ය ප්‍රමාණයට එකක් හරිම ලස්සනට paste කරන. ඇත්තටම ගොඩක් ලස්සන full look එකක් එනවා. ඊට පස්සේ lower lashes වලටත් mascara apply කරනවා. දැන් මම contouring powder එකකින් මෙන්න මේ විදිහට contour කරගන්නවා. ඔයගලන්ට ඕන නම් මීට වඩා තව චුට්ටක් sharp contouring එකක් කරගන්න උනත් පුළුවන්. මේක baddie makeup එකක් නිසා අවුලක් නැහැ හැම කරාට. ඒ powders use කරලම මම ඊළඟට nose contouring එක තව චුට්ටක් emphasize කරනවා. ඊට පස්සේ මම මෙන්න මේ වගේ coral shade එකක් පාවිච්චි කරනවා blush එක විදිහට. cheeks වල high points වල ඉඳන් outwards තමයි apply කරන්නේ. මොකද ඇස් යට වගේ areas වල Japanese Korean makeup follow කරලා කරොත් අර cute look එකක් තමයි එන්නේ. baddie look එකක් ගන්න අමාරුයි. ඔයා ගොඩක් fair සුදුම සුදු කෙනෙක් නම් ඔයාට පුළුවන් ඇතරම pink color එකක් වගේ පාවිච්චි කරන්න. dark skin tones තියෙන කෙනෙක් නම් ඔයාට red colors වලට යන්න පුළුවන්. orangish shades වලටත් යන්න පුළුවන්. olive skin tone තියෙන කට්ටිය මේ මං වගේ ඔය දෙකටම අතරමැද ඉන්න කට්ටියන්ට coral shades පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට මම ආයෙමත් contouring colors වලට යනවා. ඒ blush එක උඩින් ආපහු ඊළඟට මූණේ T-zone area එක around the lips, under eyes වගේ areas මෙන්න මේ වගේ light powder shade එකක් පාවිච්චි කරලා චුට්ටක් highlight වෙන්න powder කරනවා. ඊළඟට තමයි මගේ ආසම part එක. ඒ තමයි lip makeup. ඉස්සර වෙලාම මම මෙන්න මේ විදිහට මගේ two toned lips අයින් කරගන්න coral beige shade එකේ lip pencil එකකින් මෙන්න මේ විදිහට මුළු lip එකම අඳිනවා සහ මම චුට්ටක් lips overline වෙන්න තමයි අඳින්නේ. Cupid bow එක ගාව තියෙන heart shape එකත් අයින් වෙන විදිහට තමයි මම lip එක create කරන්නේ. ඉතින් මේක අමාරුයි නම් මම ඔයගලන්ට වෙනම වීඩියෝ එකකින් පෙන්නන්නම් කොහොමද lips චුට්ටක් overline කරලා මෙහෙම අඳින්නේ කියලා. ඊළඟට brown lip pencil එකකින් මෙන්න මේ විදිහට Cupid's bow area එක lower lips ඒ වගේ විශේෂයෙන්ම තව චුට්ටක් highlight වෙන්න අඳිනවා. එතකොට lips තව ටිකක් මහත් වෙලා පේන්න අපිට අඳින්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි අපි plump lip එකක් create කරගත්තේ. and I'm loving this. Next I'm using this beautiful brown lipstick from Kiko Milano. ඒකෙන් මම Cupid's bow එක පොඩක් shade කරලා ඒකම දෙපැත්තට drag කරනවා slowly. ඊට පස්සේ lower lip එකත් මෙන්න මේ විදිහට dimension add කරගන්නවා center එකටත් එක්කම. ඊට පස්සේ lip එකේ center area එකට මෙන්න මේ වගේ coral shade එකක් පාවිච්චි කරලා Cupid's bow එකයි lips lower lip එකටයි මෙන්න මේ විදිහට slightly gloss එකක් add කරපුවාම මෙන්න මේ විදිහට ලස්සනට fuller lip look එකක් baddie look එකක් ගන්න පුළුවන්. ඊළඟට මෙන්න මේ shimmer bronze / highlighter palette එක මම පාවිච්චි කරනවා cheek එකේ high points වලට, nose tip එකට, eyebrow bones වලට සහ නිකටට. එතකොට හොඳ lifted look එකක් එනවා. So this is the final look of today's makeup. මේ makeup එකේ අපි බලාපොරොත්තු වෙච්ච features තමයි bold eyes, plump lips and full coverage, well sculpted face. ඉතින් මෙන්න මේ features ඔයාලට මේ makeup එකේ දකින්න පුළුවන්. So ආයෙමත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් bye bye.